මේ හරි බලන්න මොකද උනේ අද? කිරිවේර සෝරත හාමුදුරුවෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ජනාධිපති කාලේ හදපු ගෙයක් තියෙන කතරගම. ඒ ගෙදර පිළිබඳව විස්තර දැනගන්න තමයි මට එන්න කියලා තිබුණේ. ඒ කියන්නේ ඔබතුමා මොනවා විදිහට මොකද්ද ඔබතුමාට තිබ්බ චෝදනාව? චෝදනාවක් නැහැ. ඔව්. මම දන්න තරමින් චෝදනාවක් නැහැ. ඔව්. ඒ කියන්නේ ඒ ගෙදර පිළිබඳ හරි විස්තරය දන්නේ මම. මොකද ඒ ගේ හදපු කෙනක් දැන් අසනීපෙන් සෝරත හාමුදුරුවෝත් මැරිලා. ඉතින් මං හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතන්නේ නැති මම තමයි මේ ගැන විස්තර දන්න කෙනා. ඉතින් මගේ විස්තර අහන්න තමයි එන්න කියලා තියෙන්නේ. අයිමත් දවසක් යනතු කිව්වද? නෑ. මෙතනින් ඉවරයි. ඇත්තටම ඔබතුමා දන්න විස්තර මොනවද අපිට? ඒ කියන්නේ මොන වගේද ඇත්තටම මහින්ද මහත්තයා දෙක අයිති? මහින්ද මහත්තයා නෙමෙයි අයිති. සෝරත හාමුදුරුවෝ හැදුවේ. ඔව්. ඔක හැදුවේ විමල රත්න කියලා මහත්තයෙක්. ඔව්. හැදෙව්වේ. ඔව්. සෝරත හාමුදුරුවෝ වියදම් කරේ මහින්ද මහත්තයා ආවම ඉන්න කියලා. ඒ කාලේ ඉතින් ඔය යුද්ධ දිනපු කාලේ මහින්ද මහත්තයා හැම පන්සලකම වගේ ඔයගේ කාමරයක් ගයක් කුටිය මේ ඉන්න තැනක් හදලා තිබුණා. එතකොට එතන මේ හමුදාවෙන් තමයි මේ හිටියේ ඒ වගේ තියත් යොදලා තිබුණේ බලාගත්තේ හමුදාවේ කට්ටිය කියලා එහෙම එකක් තිබ්බා. ඒක නම් දන්නේ නැහැ. ඒ වගේ දෙයක් මගෙන් අහුවේ නැහැ. එතකොට සෝරත ඒ කියන්නේ සෝරත හමුදුරෙන් ඉන්නවද? නෑ අපොත්. දැන් ඊයේ පස්සේ සම්බන්ධව මේ ඔය පස්ස කරේ නැද්ද? ඒ කියන්නේ මේ CID එකෙන් ඔබතුමාලා ගෙදරට ඇවිල්ලා තිබුණා. නෑ. ඒක ඉතින් මේ රටේ නොවෙන්න ඕන දෙයක්. ඒක සිද්ධ වුණා. ඉතින් මම මොනව කරන්නද? ඇත්තටම මේ ඒක නම් නොවෙන්නම ඕන දෙයක් මේ රටේ. අයිමත් ඊළඟ පරම්පරාවට අපි මේ ප්‍රශ්න ගෙනියන්න හොඳ නැහැ. ඒකයි. දැන් ඔබතුමා ඒකට කාට හරි පැමිණිලි කරනවද? ඈ? ඒක ඒ සම්බන්ධව පැමිණිලි කරනවද? දැන් ඔබතුමා කෝ සිවිල් පිට ආවේ දන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඕ වගේම පළාත් පොලිසියට කියන්නේ නැතුව ගිහිල්ලා බාන වැලිගම එක්කෙනෙක් මැරුණා. දැන් ඊයේත් අපේ ගෙදරට ආපු වෙලාවේ සිවිල් ඇවිල්ලා තිබුණේ සර්ච් වොරන්ට් එක මොකුත් නැහැ. ගමේ පොලිසියෙන් අපේ ගෙදරට ඒ වෙලාවේ ඇවිල්ලා තමයි හොයාගත්තේ ඒ අය CID කියලා. ඒ වෙලාවේ ගමේ පොලිසියේ අය මාතර පොලිසිය අය අරගොල්ලන්ට වෙඩි දිව්වා නම් අහිංසක ඒ නිලධාරීන් තමයි මැරෙන්නේ. කාගේ හරි අනකට ගිහිල්ලා මේ ක්‍රමය අපි වෙනස් කරගමු. පුළුවන්. ඒ කියන්නේ වෙනස් කරගන්න කියන්නේ මොකද? නේද මේ ආණ්ඩුව ලව්වම අපි මේ ක්‍රමය වෙනස් කරගමු. ආණ්ඩුව පවත්වාවට පත්‍යාන තමයි මේව කරන්නේ. ඒ කියන්නේ බොරු චෝදනාද මේ දාන්නේ ඔබතුමා? මේමයි මං වෙනුවෙන් කරන චෝදනා නම් මං ඕන දෙයකට උත්තර දෙන්න පුළුවන්. මොකද මම චෝදනාවලට නෙවෙයි මම සිස්ටම් එකක් ගැන විශ්වාසය තියෙන කෙනෙක්. දැන් කතරගම දේවාලය ගත්තොත් ආදායම් වියදම් ඇව්ව මගෙන් පස්සේ එන කිසිම නිලම කෙනෙක් එකෙන් හොරකම් කරයි කියලා අහන්න නැහැ. මොකද මම ඒකට සිස්ටම් එකක් හදලා තියෙනවා. මගෙන් පස්සේ එන කිසිම නිලම කෙනෙක් ඔබතුමාලට අහන්න හම්බෙන්නේ නැහැ හොරෙක් කියලා. සිස්ටම් එකකට දුවන්නේ. ඉතින් අපි රටත් මේ විදිහට සිස්ටම් එකකට හදාගත්තොත් මේ ජනාධිපතිතුමා ලව්වම ඉතින් අපේ දරුවන්ට හොඳ රටක් තියෙයි. දැන් ඔබතුමාට ආපු පැමිණිලි අදගේ පැමිණිල්ලට ඇවිල්ලා තිබ්බේ මොකක් ගැනද ඍජුව එක පැමිණිලි ගොඩක් දානවනේ. නෑ අද මොකද හරි අර මං කිව්වේ ගයක් ගැන. කිරිවෙහෙරි. ඔව් ඒක විතරයි. ඒක විතරයි. ඒක මහින්ද මාත්‍රට නෙමෙයි ඔබතුමාට විශ්වාසය මහින්ද මාත්‍රට නෙමෙයි කියලානේ. ඒ ඒ අදාළ දේ මහින්ද මහත්තයා වෙනුවෙන් හැදුවේ කිරිවෙහෙර ඕ වගේම පන්සල් ගොඩක තියෙන වගේ මහින්ද මහත්තයා වෙනුවෙන් හදපු කාමර එතුමාගේ ගියාම හෝටල් වල නිදාගත්තේ නැහැ. එතුමා මන් දන්නවා එතුමා නිදාගන්නේ පන්සල් වල. ඉතින් බොහොම පන්සල් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ඒකේ අක්‍රමිතාවක් කරා කියලාද මේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ? ඔබතුමාලා ඉන්නේ කියන්නේ. නෑ මම ඇත්තටම ඒක හදපු කෙනා දැන් අසනීපෙන් ඉන්නේ. ඔහු මග්ගාව අවුරුදු 3ක් සේවය කරා. ඉතින් ඔහුගෙන් කට උත්තරයක් ගන්න බැරි හින්දා වෙන්න මේ තියෙන කාගේ නමටද දැන්? දැන්ට කිරිවෙහෙර නායක හාමුදුරුවෝ බාරේ. දැන් ඉන්න නායක හාමුදුරුවෝ බාරේ. අද ඔබතුමා ගාව සේවය කරපු එක්කෙනෙක් නමට තිබ්බනේ. එයා තමයි හදවල තියෙන්නේ. ඒතොර එයාගේ නමට තීරෙ තින්නේ. නෑ කිරිවෙහෙර. ඒත් කිරිවෙහෙරනේ. හරි. එන්න එන්නල වෙයි කියලා හිතුවේ නෑනේ. දේශබන්දු මහත්තයා මුකුත් නැහුවේද? ඇත්තටම දන්නේ නැහැ ඉන්න දැනේ දේශබන්දු මහත්තයා. ඒක ගැන මුකුත් නැහුවේද? මම දන්නව නම් දේශබන්දු මහත්තයා. නෑ එන්න මේ දේශබන්දු මහත්තයා ඔබතුමා හංගන් ඉන්නවා කියලා කොහොමද එහෙම සැක හිතලා තියෙන්නේ උතන මේ CID එකට? දැන් ඔබතුමාගේ ගෙදර සර්ච් කරන්නේ මොකක් හරි සැකයක් තියෙන්නේ නැතිනේ. ඇත්තටම එහෙම සම්බන්ධයක් අත්තිබෙන්නේ නැද්ද දේශබන්දු මහත්තයෙක්? දේශබන්දු මහත්තයා මම හොඳට අඳුරනවා. දුරකථන කෝල් එකක් දුන්නා. නෑ කතා කරේ නෑ. ඔය ප්‍රශ්න වලින් පස්සේ කතා කරේ නෑ. කතා කරත් ඉතින් WhatsApp එකෙන් කතා කරන්නේ. දැන් දවස් නෑ කතා කරලා නෑ. දවස් 7ක් 8ක් 9ක් තිස්සේ එතුමා නෑ. ඇත්තටම ඒ දවස් 4 කතා කරලා නැද්ද? නෑ මේමයි මේවා නෙමෙයි. අනේ මේ රට හදාගන්න කතා කරමු අපි. මේ අපරාධයක් කරන්නේ අපි. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දේශබන්දු මහත්තයා ගැන. ඒකයි. නෑ දේශබන්දු මහත්තයා හෙට අනිද්දා උසාවියට ඇවිල්ලා මේ ප්‍රශ්න කියලා ඕක ඉවර කරගන්නේ. අද ගිහිල්ලා අද ගිහිල්ලා. ඒක නේ. නෑ එතුමා ගිහිල්ලා නෑනේ ලෝයස්ලා ගිහිල්ලා. අනේ ඔබතුමාලා මහන්සි වෙන අපරාධේ. ඒ වුණා එතුමා මේ
නේද කොහේ හරි ඇති ඒක වැරද්දක් කරලා නැහැ නේ. මේ රටේ පොලිස්පතිතුමා පොලිසියෙන් හොයනවා ඉතින් දැන් අපි hina වුණාට පිට රටවල් වල මිනිස්සු අපිට hina වෙනවා රටටම ඒකයි. දැන් ඒක විතර නැත්තම් ඔබතුමාගේ වෙන එකෙම නෑනේ ඔය කිරිදිරේ. ළඟම හිතවත්කමක් තියෙනවනේ. නේද? ළඟම හිතවත්කමක් තිබුණා. නෑ ඉතින් ඇත්තටම මට එන වෙලාවේ නම් ලොකු වේදනාවක් තිබුණා මේ ඊර වෙච්ච සිද්ධිය ගැන. දැන් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. එහෙම නොවෙනව නම් හොඳයි මින් ඉදිරියට ඇත්තටම. මේ රට අපි ලස්සනට හදා ගන්න ඕන. ඉතින් මේක දේශපාලනයේ හින්දා අර පැත්තට මේ පැත්තට තල්ලු කරන්නේ නැතුව මේ ජනාධිපතිතුමා ලැබුවම අපි මේ අක්‍රමිකතා නොවෙන්න. මොකද ඕවනේ අපි හැමදාම කිව්වේ ඒක හදාගමු සිස්ටම් එක. ඔබතුමාට ආයි දිනයක් දුන්නේ නෑ. හරි. ප්‍රශ්න ඉවරයි නේ. බොහොම ස්තුතියි. හරි. thank you. යනම. Thank you.